කොහෙද මේ කට්ටිය hina වෙවි යන්නේ? පේනවනේ මූණවල තියෙන සතුට. ඔක්කොටම වඩා සතුටින් ඉන්නේ අම්මා. අද තාත්තගේ පඩි දවසනේ. ඉතින් තාත්තා කිව්වා අම්මටයි බබාටයි ටවුන් යන්න ලෑස්ති වෙන්න කියලා. ඉතින් ඒ නිසා දඩබිටි ගාලා බබාවත් ලෑස්ති කරගෙන වාහනේට ගොඩ වෙලා ඔන්න අපි දැන් ටවුන් එකට යන්නයි යන්නේ. තාත්තගේ පඩි දවස කියන්නේ ඉතින් අපි දෙන්නට නම් අවුරුදු වගේ තමයි. ඔන්න අද අපිට නම් හොඳට ඉර පායලා තියෙන දවසක්. අද දවස නම් හරිම ලස්සනයි. පෞගේ ටිකේම එක දිගට වැහැපු නිසා එපා වෙලා තමයි ඉඳී. කොහොම හරි අද ටවුන් එකට යන්න පුළුවන්. අපි ඉතින් ටවුන් යනවා කියන තාත්තගේ දතක් ගැලවෙනවා වගේ වැඩක් තමයි. හරි. කොහොම හරි අපි ඉතින් සින්දුවකුත් අහගෙන බබත් එක්ක සින්දුවක් කියා hina වෙමින් මේ යන්නේ වැඩ ගොඩාරියක් කරගන්න. අපිට බැංකුවට යන්න තියෙනවා. තව බබාගේ බඩු ගොඩක් ගන්න තියෙනවා. මේ හැම දෙයක්ම කරගෙන එන අතරමඟදී කන්නත් තියෙනවා. වැඩි හරියම්ම අම්මා නම් ආස කන්න. ඔන්න අපි ටවුන් එකට ආවා ඉතින්. හරි. දැන් ඉතින් ඉස්සෙල්ලාම යන්න තියෙන්නේ ග්‍රාමීය බැංකුවට. ඒකේ දාලා තියෙනවා අපේ සල්ලි ටික. ඉතින් ඒ ටික අරන් එන්න වාහනයෙන් බැහැලා මම දඩිබිඩි ගාලා දුවලා ගියා. ඔන්න බැංකුවේ ඉන්න පොඩි මල්ලියට ස්ලිප් එක පුරවලා දුන්නට පස්සේ එයා සල්ලි දුන්නා. ඊගාවට ගියේ BOC බැංකුවට. BOC බැංකුවට ගිහිල්ලා වාහනේ නතර කරලා හස්බන්ඩ් බැංකුවට ගිහිල්ලා සල්ලි අරන් එනකම් මායි බබයි බලන් හිටියා. ඉතින් එයා දඩිබිඩි ගාලා ගිහින් සල්ලිත් අරන් ආවා. ඔන්න දැන් නම් යන්නේ අපි කෑම කන්න. කෑම කිව්වට මහ ලොකු දේවල් ගන්නෑ. බලමුකෝ මොනවද තාත්තා අපට අරන් දෙන්නේ කියලා. ඔන්න ආව ගමන් පොඩ්ඩව වාඩි කෙරුවා. එයා දැන් ඉතින් වටපිට බලනවා එයාට මොනවද කන්න තියෙන්නේ කියලා. එයාත් ඉතින් අම්මා වගේ තමයි. කන්නම තමයි මොනවා හරි හොයන්නේ. ඔන්න ආව ගමන්ම අනියා බිස්කට් එකකට වැඩේ දෙන්න එයා පටන් ගත්තා. දැන් ඉතින් තාත්තා මගෙන් අහනවා ඔයා මොනවටද කැමති? ඔන්න එයා තෝරනවා ෂෝටිස්. මේ අක්කගේ කඩේට තමයි අපි හැමදාම මාසෙට 2-3 ගමනක් එන්නේ. ඇත්තට මෙයාගේ කඩේ කෑම ගොඩක් රසයි. එයා තව අපට මික්ස් ෆෘට් හදලා දෙනවා. හරිම රසයි. ඔන්න දැන් තාත්තා ඒවත් අයගෙන වතුර වීදුරුවකුත් එක්ක අපි ගාවට ආවා. දැන් ඉතින් යාළුවනේ තියෙන්නේ කන්න තමයි. ඔන්න සෝස් බෝතලෙත් හම්බ වුණා. මොකටද ඉතින් තවත් පමා වෙන්නේ? එහෙනම් දඩිබිඩි ගාලා මම කන්න පටන් ගත්තා. පේනවනේ රස කර කන හැටි. කන්න ගියාම නම් මට මෙලෝ සිහියක් නෑ. කනවා. මම විතරක් අර පේනවනේ. මහත්තයයි බබයිත් ඉතින් තරගෙට කන්න පටන් අරන් තියෙන්නේ. තුන් දෙනාත් එක්ක මෙහෙම කෑම කකා ටික වෙලාවක් අපි කඩේට වෙලා හිටියා. කෑම විතරක් කාලා බෑනේ. දැන් ඉතින් මොනවා හරි බොන්නත් එපා. ඊගාවට මොනවද බොන්නේ කියලා තමයි මම මේ කල්පනා කරන්නේ. ඒ අතරේ සුදු පුතා එයාගේ අනියම් බිස්කට් එකත් ඔක්කොම කාලා ඉවර වුණා. ඔන්න ඉතින් අපි මේ හැම දෙයක්ම කරනකම් අපේ වාහනේ අවුව වේලෙනවා. මහත්තයා ගියා පොඩ්ඩක් ඒක බලලා එන්න. එයා ගිහිල්ලා එනකම් මායි පුතා ඉතින් කෑම කකා හිටියා. ඔන්න ඒ අතරේ ආසාවෙන් බලන් හිටපුව මික්ස් ෆෘට් එකත් අපිට හම්බ වුණා. ඔන්න ඉතින් බොන්න කියලා අතට ගන්නකොටම ඉස්සලා මේක බබාට දෙන්න උනා. දැන් මික්ස් ෆෘට් බොන්න අපි දිනටත් වඩා ආස බබා. එයාත් ඉතින් අපිත් එක්කම නිතරම කඩේට ඇවිල්ලා මික්ස් ෆෘට් බොන්න අපටත් වඩා ආසාවෙන් ඉන්නේ. අම්මගේ තාත්තගේ ඒ වගේ මාරුවෙන් මාරුවට ඉතින් බොනවා. ඔන්න තනියෙන් බොන්නත් ඕනේ කියනවා. ඔන්න තාත්තා බොනවා. ඇත්තටම මේ අක්කගේ කඩේ මික්ස් ෆෘට් එක හරිම රසයි. දැන් අපි ඉතින් කාලා බීලා පිටත් වෙන්නයි හදන්නේ. අක්කට ටටා බයි කියලා ඔන්න ඉතින් වාහනේට නගින්නයි හදන්නේ. දැන් ඉතින් ආපු වැඩ ටික ඔක්කොම ඉවර නිසා ආපහු ඉතින් තියෙන්නේ ගෙදර බලා පිටත් වීම තමයි. මමත් ඔයාලට කියන්නේ පඩියක් ගත්තාම මාසෙකට එක දවසක් හරි ගෙදර කට්ටියත් එක්ක ගිහිල්ලා හෝටලයකින් පොඩි ෂෝටිස් එකක් කාලා ආවත් ඇති නේද? ඒකත් ලොකු සතුටක්. මම පඩි ගන්න දවසට මහත්තයයි බබයි එක්කගෙන මොනවා හරි කන්න යනවා.
ඉතින් එහෙම වුණාමනේ සතුට කියන දේ ලැබෙන්නේ. ඉතින් සතුටින් ජීවත් වෙන්න නම් අපි එකිනෙකා තේරුම් ගන්න ඕන. අනිත් අයගේ සතුට වෙනුවෙන් පුංචිම හරි දෙයක් කරන්න පුළුවන් නම් තමයි ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න අපි ආපහු අපේ ගෙදර යන්න පටන් ගත්තා. මේ යන්නේ අපේ ගෙදර. ඉතින් ඒ යන අතරමඟ සින්දුවකුත් අහගෙන හරි ආතල් එකේ ඔන්න අපි යනවා. ඔන්න දැන් අපි ගෙදර ළඟට ආවා. ඔන්න අපි හරවන්නයි යන්නේ. මේ බලන්නකො ලොරියක් තාය. දැන් ඉතින් කොහමද වාහනේ ගන්නෙ? බලමුකෝ යා ලොරි ඉක්මනට අපට අයින් කරලා දෙයිනේ. ඔන්න ලොරි අයිතිකාරයා එනවා. මේ දවස්වල අපේ පැත්තට පොල් කඩන්න පොල් ලොරි ගොඩාක් එනවා. බලෙන් හරි පොල් කඩා යන්න තමයි ඒගොල්ලෝ try කරන්නේ. හරි අපි පොල් ලොරියට ඉඩ දීලා හිමීට අනිත් පැත්තෙන් වාහනේ අරගෙන ගෙදර යනවා. ඔන්න ඉතින් දැන් ගෙදර පේන මානේ තමයි ඉන්නේ. ඉතින් අද මම මේ පොඩි වීඩියෝ එක ගෙනාවේ පවුලේ අයත් එක්ක චූටි මොහොතක් හරි සතුටින් ඉන්න කාලය වෙන් කරගන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරන්න. බයි.